වෙල්කම් බැක් ගයිස්. අපි අද කතා කරමු ඔයා ගෙදරට ඇවිල්ලා දෙන වරිපනම් කොලේ කොහොමද ඔන්ලයින් පේමන්ට් එකක් විදිහට කරන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහාට රතු පාට subscribe button එක click කරලා පැත්තේ bell icon එක click කරලා තියාගන්න. ඒතකොට මේ වගේ වීඩියෝ එකක් මම upload කරපු ගමන් ටක් ගාලා බලන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා හැම අවුරුද්දකම ඔයාගේ ගෙදරට සහ ඔයාගේ දේපල වලට අදාළ වරිපනම් ඔයා ගෙවන්න ඕනේ. මේ වරිපනම් ගෙවන්න ඔයා වරිපනම් කොලේ ආවට පස්සේ ඒක අරන් යන්න ඕනේ එක්ක ප්‍රාදේශීය සභාවට එහෙම නැත්නම් අදාළ ආයතනයට ගිහිල්ලා එතන ඉඳන් තමයි පේමන්ට් එක කරන්න ඕනේ. දැන් ඉතින් එහෙම නෑ. ඔයාට මම මේ කියන විදිහට ගෙදර ඉඳන්ම ඔයාගේ ෆෝන් එකෙන් එහෙම නැත්නම් ඔයාගේ PC එකෙන් ඔයාට account එක log වෙලා ඔයාට online payment එකක් කරන්න පුළුවන් ඔයාගේ card එකෙන්. ඉතින් අපි යමු වීඩියෝ එකට බලමු මේක කොහොමද කරන්න කියලා. ඔයාගේ PC එකේ වෙබ් browser එක open කරන්න. එහෙම නැත්නම් ෆෝන් එකේ වෙබ් browser එකට ගිහිල්ලා ඔයාගේ වරිපනම් කොලෙත් එක්ක ඇවිල්ලා ඇති. ඒකේ seal කරලා ඔයාගේ ප්‍රාදේශීය සභාවට අදාළ වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එකේ link එකට යන්න මේ විදිහට. දැන් මගේ නම් තියෙන්නේ මිනුවන්ගොඩ ps.gov.lk කියලා තියෙන්නේ. ඔයාලට ඇවිල්ලා තියෙන කොලේ එක පොඩි නිකන් ලීෆ්ලට් එකක් වගේ එකක් ඇවිල්ලා ඇති මේක කරන විදිය. එහෙම නැත්නම් ඔයාලගේ වරිපනම් කොලේ රතු පාට සීල් එකක් ගහලා ඇවිල්ලා ඇති අදාළ වෙබ්සයිට් එක. මේ විදිහේ වෙබ්සයිට් එකට යන්න. මේක සමහර විට අදාළ ප්‍රාදේශීය සභාවෙන් ප්‍රාදේශීය සභාවට මේ සයිට් එක වෙනස් වෙන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට දැන් මෙතන මිනුවන්ගොඩනේ මම දාලා තියෙන්නේ. මෙතන මිනුවන්ගොඩ වෙනුවට මම ඔයාලට මෙතන ඕනනම් ගම්පහ කියලා ගහලා පෙන්නන්නම්. මේ විදිහට ගම්පහ කියලා ගහලා බැලුවොත් එහෙම ඒ අදාළ ප්‍රාදේශීය සභාවෙන් ප්‍රාදේශීය සභාවට මේ වෙබ්සයිට් එකේ අපියරන්ස් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මට අදාළ ප්‍රාදේශීය සභාව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ වෙබ්සයිට් එක. මේ තියෙන්නේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ වෙබ්සයිට් එක. දැක්කනේ මේවා එකින් එක තියෙන තැන්. ඒ කියන්නේ මේවා තියෙන ඔප්ෂන් තැන් වලින් වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒක ඔයාගේ ඇවිල්ලා තියෙන කොලේ ගහලා ඇති කොතෙන්ටද ඔයා හරියටම නැවිගේට් වෙන්න ඕනි කියලා. හරිද? දැන් මම මෙතෙන්ට ආවට පස්සේ අපිට මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් අමතන්න අන්තර්ජාල ගෙවීම් කියලා මෙන්න මේ වගේ පොඩි බටන් හයක් තියෙනවා. මේක ඔයාගේ ප්‍රාදේශීය සභාවේ වෙබ්සයිට් එක අනුව පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. තියෙන තැන් එහෙම වෙන්න පුළුවන්. ඔයා මොකක්ද තිබ්බත් යන්න ඕනේ මෙතන මේ අන්තර්ජාල ගෙවීම් කියන තැනට. මෙතන අන්තර්ජාල ගෙවීම කියන තැනට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන තවත් ඔප්ෂන් කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාට අදාළ එක තෝරගන්න තියෙනවා. ඔයා ගෙවන්න යන්නේ වරිපනම් නම් ඔයා මෙතන වරිපනම් අන්තර්ජාල ගෙවීම කියන එක තමයි ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව කියලා මම දීලා තියෙන එකට ඇවිල්ලා තිනවා. ඔයාට අදාළ එකට මෙතන නම වෙනස් වෙලා අපියරන්ස් එක පොඩ්ඩක් වෙනස් ඇති. ඒ විදිහට ඇවිල්ලා ඇති. දැන් මම මෙතන account එකක් create කරගන්න හදන්නේ. අනිවාර්යයෙන්ම මේක කරන්න කලින් මෙතන account එකක් create කරගන්න ඕනේ. ඔයාට පුළුවන් මෙතන create account කියන එකට click කරලා ඉවරලා account එකක් create කරගන්න. මෙතන සාමාන්‍ය account එකක් create කරගන්න process එක තමයි ඔයාගේ නම, ඊට පස්සේ ඔයාගේ address එක, phone number එක, email address එක සහ password එක දීලා ඔයාට මේකේ sign up වෙන්න තියෙන්නේ. දැන් අපි මේ ටික පුරවලා මේ website එකේ account එකක් create කරගමු. හරි. මම මේ විදිහට මේක fill කරලා ඉවරලා මෙතන sign up කියන බටන් එක click කරනවා. මේ විදිහට click කරලා පස්සේ අපි දුන්න phone number එකට ඇවිල්ලා තියෙනවා verification code එක. ඒ verification code එක මෙතන type කරලා ඉවරලා අපේ phone number එක confirm කරගන්න ඕනේ. හරි. මම මේ විදිහට type කරලා මෙතන confirm කියන එක උඩ click කරනවා. දැන් අපේ account එක මෙතන create වෙලා ඉවරයි. අපි ඊට පස්සේ ආපහු අපිව redirect වෙනවා මෙන්න මේ කලින් අපි ආපු site එකට. එතන අපි ඊට පස්සේ වරිපනම් කියන එක උඩ click කරලා ඉවර වෙලා අපි මෙතන create කරගත්ත account එකට log වෙන්න ඕනේ. mobile number එක මම mobile number එක type කරනවා. type කරලා ඉවරලා password එක type කරලා ඉවර වෙලා මෙතන login කියන එක මම click කරනවා. දැන් මෙතන අපේ site එකට log වෙලා ඉවරයි. මගේ account එක මම log වෙලා තියෙනවා. මෙතන ඊට පස්සේ add new property කියන එක click කරනවා. එතන අපිට තියෙනවා අයත් කාර්යාලය උපකාර්යාලය තෝරගන්න. අපි මෙතනදී ඒක තෝරගන්න ඕනේ. මේකේ විස්තර ඔයා හරියටම දන්නේ නැත්නම් ඔයාට ඇවිල්ලා තියෙන වරිපනම් කොලේ මේ විස්තර ටික ඔක්කොම මෙතන තියෙනවා. එතන මම තෝරගන්නවා උඩුගම්පල කියන එක. ඊට පස්සේ මෙතන කොට්ටාශය තෝරන්න තියෙනවා. මෙතන කොට්ටාශයත් අපේ වරිපනම් කොලේ තියෙනවා. ඔයාට මේක හොයාගන්න බැරි නම් මම දැන් ඔයාලට මෙතන පෙන්නන්නම් මේ ෆොටෝ එකේ ඔයාලට ඇවිල්ලා තියෙන වරිපනම් කොලේ මෙන්න මෙතන තමයි කොට්ටාශය කියන එක තියෙන්නේ. මම කොට්ටාශය කියන එක සිලෙක්ට් කරලා දෙනවා මගේ වරිපනම් කොලේ තියෙන කොට්ටාශය. ඊට පස්සේ අපිට මෙතන තියෙන ස්ට්‍රීට් නේම්, ඒ කියන්නේ මාර්ගය. අපේ ඇඩ්‍රස් එකේ මාර්ගය එන්නේ පතහ පාර කියන එක තමයි එන්නේ. උඩුගම්පල පතහ රෝඩ් කියන එක මම තෝරනවා. ඊට පස්සේ වරිපනම් අංකය තෝරන්න තියෙනවා. අපේ වරිපනම් කොලේ තියෙන වරිපනම් අංකය මම මෙතනින් තෝරලා දෙනවා. මෙතන 0297යි 010 කියන එක තමයි තක්සේරු අංකය. ඒ කියන්නේ වරිපනම් අංකය එක. අපි ඒ ටික මෙතන හරියට තෝරපුවාම අපිට මෙතන දකුණු පැත්තේ පෙන්වනවා අපේ දේපළවල විස්තර. ඒක අයිතිකරුගේ නම තක්සේරුව. ඒ ටික ඔක්කොම මෙතන පෙන්වනවා. ඊට පස්සේ මෙතන පෙන්වනවා ඔබගේ
අංකය ගිණුමට ඇතුළත් කර ගැනීමට confirm add button click කරන්න කියලා. අපි මෙතන check කරලා බලන්න ඕනේ අපේ මේ detail එක හරිද කියලා. ඒක ඔයාගේ වරිපනම් කොලෙත් එක්ක ඔයා check කරලා බලන්න ඒ විස්තරමද මෙතන තියෙන්නේ කියලා. ඒක check කරලා බලලා මෙතන confirm and add කියන එක click කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක ආයෙ confirm කරන්න කියලා කියනවා. ඔයාට විස්තර ටික හරිනම් yes do it කියන එක උඩ click කරන්න ඕනේ. ඊළඟට අපි මේ වගේ site එකකට එන්නේ my property කියලා තියෙන site එකට එන්නේ. මෙතන තියෙනවා අපේ address එක ඊට පස්සේ ඕනගේ නම ඒක ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා how ගෙදර මොන වගේද කියලා ඊට පස්සේ මෙතන annual value එක තියෙනවා. මෙතන ඊට පස්සේ අපිට view payment කියන එක උඩ click කරන්න තියෙන්නේ. ඒක click කරපුවම අපිට මෙතන සම්පූර්ණ විස්තර ටික එනවා අපේ වරිපනම් කොලේ තියෙන විදිහටම මේ ටික විස්තර ටික එනවා මෙතන. මෙතන තියෙන වාර්ෂික වටිනාකම ඊට පස්සේ කාර්තුව ඒ කියන්නේ කාර්තුවක වටිනාකමයි වාර්ෂික වටිනාකමයි මෙතන තියෙනවා. සම්පූර්ණ වරිපනම් කොලේ තියෙන විස්තර ටිකම තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන go to payment කියන එක උඩ click කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ property due amount detail කියන site එකට තමයි එන්නේ. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් හිඟ මුදල්, ඊට පස්සේ දඩ මුදල් තියෙනවා, year rate ඒවා විස්තර ගණක් මෙතන තියෙනවා. අපිට මෙතන තියෙනවා 2024 වර්ෂය සඳහා ගෙවිය යුතු මුදල due එකක් තියෙන්නේ. ඒක මෙතන අපේ 0 කියලා තියෙන කියන අපි ගෙවලා ඉවරයි. අපි දැන් ගෙවන්නේ 2025 වර්ෂයට අදාළ වරිපනම් මුදල තමයි ගෙවන්න යන්නේ. මෙතන තියෙනවා due for year කියලා 2025 කියන 509.98යි. ඊට පස්සේ මෙතන due එක තියෙනවා 509.98යි. ඊට පස්සේ අපිට මෙතන දකුණු පැත්තේ අපේ විස්තර ටික තියෙන අපිට බලා ගන්න පුළුවන් ආයෙමත්. මෙතන ඔයා ගෙවන්න ඕන amount එක type කරලා ඉවර වෙලා මෙතන ඔයාගේ phone number එකත් හරිද කියලා check කරලා බලන්න. ඊට පස්සේ මේකේ receipt එක එන්න ඕනේ email address එක ඔයා මෙතන type කරන්න. type කරලා ඉවරලා මෙතන confirm payment කියන එකට click කරන්න ඕනේ. අපි ඊළඟට මෙන්න මේ වගේ site එකට අරගෙන ඊට පස්සේ මෙතන තියෙනවා අපේ බදු මුදල, ඊට පස්සේ service ගාස්තුව කියලා කියන සේවා ගාස්තුවක් තියෙනවා රුපියල් 5යි 710ක total එක බලා ගන්න පුළුවන් 515යි 7.8ක්. මෙතන තහවුරු කරන්න කියන එකට click කරලා මෙතන yes confirm it කියන එකට click කරන්න ඕනේ. අපි ඊළඟට මෙන්න මේ වගේ payment එක කරන site එකකට load කරනවා. අපිට මෙතන තෝරන්න තියෙන card type එක Visa ද Master ද කියලා. ඒක ඔයා දන්නේ නැත්නම් ඔයාගේ card එකේ උඩ ගහලා තියෙනවා Visa ද Master ද කියලා. ඒක තෝරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයා card number එක type කරගන්න ඕනේ. card number එක ඔයාගේ card එකේ ඉස්සරහා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ card එකේ තියෙන expire month එක තෝරගන්න පුළුවන්. ඒක ඔයාගේ card එකේ ඉස්සරහා බලා ගන්න පුළුවන්. month එක විදිහට මගේ තියෙන 9 ඒක තෝරනවා. අවුරුදු ඊට පස්සේ තෝරගන්න පුළුවන්. එක 2027 කියලා තමයි මගේ එකේ තියෙන්නේ. ඒක කාඩ් එකෙන් කාඩ් එකට වෙනස් වෙනවා. ඔයා කාඩ් එකේ තියෙන එක ඔයා මෙතෙන් තෝරලා දෙන්න. ඊට පස්සේ CVC කියලා නම්බර් එකක් තියෙනවා, සිකියුරිටි නම්බර් එකක්. ඒක අංක 3කින් එනවා. සමහර කාඩ් වල අංක 4කුත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක මෙතන ටයිප් කරගන්න ඕනේ. ඒක කාඩ් එකේ බොහෝ දුරට පිටිපස්සේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට ගෙවන්න ඕනේ amount එක තියෙනවා. මෙතන pay කියන එක click කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ phone එකට OTP එකක් එනවා නම් ඔයා ඒ OTP එක මෙතන ටයිප් කරන්න. මේ පෙන්වන සයිට් එක වගේ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන confirm කියන එකට click කරනවා. හරි අපිට finally බලා ගන්න පුළුවන් මේ විදිහට payment එක වුණා කියලා. අපිට receipt එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාට මේක මෙතනින්ම print කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට මේකේ payment එක වුණා කියලා ඔයාට ප්‍රාදේශීය සභාවෙන් ඔයාට අදාළ ප්‍රාදේශීය සභාවෙන් message එකකුත් ඒ කියන්නේ SMS එකකුත් එනවා. මම චෙක් කරලා බලපු විදිහට මට ඊමේල් එකක් නම් ඒ මොහොතේ ආවේ නැහැ payment එක වුණා කියලා. SMS එකක් තමයි මට ආවේ. මම ඊමේල් ඇඩ්‍රස් එක මේකේ type කරලා දුන්නාත්. ඒකෙන් හින්දා මම කෝකටත් කියලා මේකේ print එකට ගිහිල්ලා මම මේක PDF එකක් විදිහට මේ receipt එක save කරගන්නවා. අපි මේ විදිහට open කරලා බලන්න පුළුවන් අපි save කරගත්ත PDF එක save වෙලා තියෙනවා. මේක mobile phone එකෙන් කරත් PC එකෙන් කරත් එකම විදිහට තමයි යන්න තියෙන්නේ. මම මෙතන පෙන්වුවාට PC එකෙන් කරන විදිහ ඔයා මොබයිල් ෆෝන් එකෙන් කරත් මේක මේ විදිහටම තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක තවත් වැදගත් වටින දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. වීඩියෝ අනිවාර්යයෙන්ම වගේ යාළුවන්ට වැදගත් වේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න. ආයෙ මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.